ඔබ පැමිණ සිටින්නේ දකුණු ආසියාවේ විශාලතම අගවුට් පළතවාන වෙතයි. අපි මෙහිදී කෙරෙන්නේ බීජ ලබාගෙන බීජයක් වැවීමට සුදුසු වන පරිදි වර්ධනය කර නිකුත් කිරීම. ඒ සඳහා අපිට මාස 8ක පමණ කාලයක් ගත වෙනවා. මෙහිදී අපි මුලින්ම ලබා ගන්නා සීඩ් නැත්නම් බීජ වැලි තවානක සිටවලා තවාන තුළ මාස 1කමාරක් පමණ වර්ධනය කරලා අපි කලින් සකසා ගන්නා ලද මිශ්‍රණයක පස් වැලි සහ දහය මිශ්‍රණයක සාදාගත් මේ බඳුන් තුළ එම පැල රෝපණය කර ගන්නවා. ඊට පස්සේ අපි මාස 3ක් පමණ කාලයක් මෙම පැල දැඩි කිරීමේ නිවාස තුළ වර්ධනය කිරීමකට ලක් කරලා මේ වගේ උස ප්‍රමාණයට වර්ධනය කර ගැනීම සිදු කර ලබනවා. ඒ සඳහා අපි පොහොර ජල සැපයුම ජල සම්පාදන කටයුතු නිසි පරිදි සිදු කරමින් ඊට අමතරව මේ පැල දැඩි කිරීමේ කටයුත්තක් සඳහා අපි මේ දැල්ගෙවල් වල වහල ඉවත් කරමින් වහල අකුලමින් මේ නියමිත සූර්යාලෝක ප්‍රමාණයකට මේ ගස් භාජනය කිරීමට ලක් කරලා මේ පැලදරි කිරීමක් සිදු කරගෙන ලබනවා. මෙතනින් තෝරා ගන්නා උස අණුව පැල නැවත බාහිර පරිසරයට නිකුත් කරමින් ඒ බාහිර පරිසරය තුලත් තවත් මාස 3ක් වගේ කාලයක් ඉතා හොඳ දැඩි කිරීමකට ලක් කිරීමෙන් පසුව තමයි මේ ශේෂ්ත්‍රයක් වෙත නිකුත් කරනු ලබන්නේ. මේ කාලය තුල පැලේ නිසි වර්ධනයට අවශ්‍ය සියලු මූලද්‍රව්‍ය පොහොර අදාළ වතුර ප්‍රමාණය ඒ සියල්ල අපේ කාර්ය මණ්ඩලය විසින් නිසි ලෙස සපුරනවා. දැන් අපි පැමිණ සිටින්නේ සදාහරිත පැලතවාන්ට අයත් පැල පැටවීමේ ස්ථානයට. මේ පැටවීමේ ස්ථානය වෙනකොට අපි මාස 7ක පමණ කාලයක් මේ පැල දැඩි කරලා ඊට පරිසරයට අනුගත වන ආකාරයේ මුත් දැඩි කිරීමට ලක් කරලා දැන් වැවිලි තන ස්ථානයේ සඳහා නිකුත් කිරීමට නියමිත පැල අසර තමයි මේ සිටින්නේ. එතකොට මේ පැලයක් අපිට අපේ වත්තකදී තනි වශයෙන් තමයි සිටවීමකට ලක් කරන්නේ. එතකොට මේ පැල හොඳින් දැඩි වුණු තනිව වර්ධනය විය හැකි මට්ටමක පවතින පැලයක් බවට අපිට නිර්දේශ කරන්න පුළුවන්.